රාෂ්ට්‍රාංක 6 ගරු රවි කරුණානායක මහතා. කාර්ය ප්‍රශ්නය අහනවා නියෝජක කතානායකතුමනි. ගරු අග්‍රාමාත්‍යතුමා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා. ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුර එක 2006 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා අහලා තියෙනවා. ඉන්දියානු ජාතික ශ්‍රමිකයන්ගේ ගණන 2006 4996යි 2007 5683යි 2008 5544යි 2009 5338යි 2010 5552යි 2011 6387යි. ඉන්දියානු රජයේ දෙක ණය හා ආධාර මත ව්‍යාපෘති 32ක් පමණ මෙරට ක්‍රියාත්මක වන අතර ඒවායේ සේවය කිරීම සඳහා සැලකිය යුතු ඉන්දියානු ජාතිකයන් පිරිසක් අදාළ ව්‍යාපෘති මගින් මෙරටට ගෙන්වා ඇත. පෞද්ගලික අංශයනි කර්මාන්ත ශාලාවල විශේෂ යකඩ නිෂ්පාදනය සේවය කිරීම සඳහාද රේඛීය අමාත්‍යාංශයේ නිර්දේශ සහිත ව්‍යවසායකයන් විසින් සැලකිය යුතු ඉන්දියානු ජාතිකයන් පිරිසක් මෙරටට ගෙන්වා ඇත. බොහෝ විට මෙම කර්මාන්ත සඳහාද ආයෝජනය කර ඇත්තේ ඉන්දියානු ජාතිකයන්ය. 3. වීසා ගාස්තු අය කිරීම අන්‍යෝන්‍ය එකඟතාවය මත සිදුවන අතර ඒ අනුව ඉන්දියානු රජය හා ශ්‍රී ලංකික වෙතින් අය කරන මුදලට සමාන මුදලක් ඒ වීසා කාණ්ඩ යටතේ වීසා ගාස්තු අය කෙරේ. එක ඉන්දියාවට අමතරව 2006 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා වසරකට ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘතීන් පෞද්ගලික අංශය හා රාජ්‍ය අංශයේ ව්‍යාපෘති සඳහා ශ්‍රමිකයන් 5000කට වඩා ශ්‍රී ලංකාවේ රැකියාවල නිරත වීමට අවසර ලබා දී ඇති රටවල් පහත සඳහන් පරිදි වේ. 2006 චීනය 1150යි, එක්සත් රාජධානිය 630යි, ජපානය 500යි. 2007 චීනය 2100යි, එක්සත් රාජධානිය 525යි. 2008 චීනය 2590යි, එක්සත් රාජධානිය 640යි. 2009 චීනය 5100යි, එක්සත් රාජධානිය 580යි, දකුණු කොරියාව 690යි. 2010 චීනය 6190යි, එක්සත් රාජධානිය 560යි, දකුණු කොරියාව 670යි. 2011 චීනය 6660යි, එක්සත් රාජධානිය 600යි, දකුණු කොරියාව 515යි. දෙක වැඩි අත්දැකීම් හා පළපුරුදු ඇති විශේෂ තාක්ෂණික පුහුණුව සහිත විදේශ ශ්‍රමිකයන් මෙරට තුළ සේවා නියුක්තව සිටීම නිසා අදාළ සංවර්ධන ව්‍යාපෘතීන් වඩාත් කාර්යක්ෂම හා ඵලදායී නිම කර ගැනීමට හැකිවේ. එමෙන්ම විදේශ ණය හා ආධාර යටතේ විදේශ ශ්‍රමිකයන් රට තුළ සේවයේ නියුක්ත වන්නේ බොහෝ විදේශීය ආධාර ගිවිසුම් වල කොන්දේසි වලට අනුකූලවයි. එසේ විදේශ ශ්‍රමිකයන් රට තුළ සේවා නියුක්ත වීම නිසා විදේශ ණය හා ආධාර රට ලැබීම දිරිගැන්වීම හේතුවක් වන අතර එමගින් රට ලැබෙන ප්‍රතිලාභ ඉහළ නංවා ගැනීමට අවස්ථාවක් සැලසුණු ඇත. අදාළ නොවේ. අමතුමනි මේ සම්බන්ධයෙන් මට අහන්න පුළුවන් වන්නේ අපේ සංචාර කර්මාන්තය තව මීට ශීඝ්‍රයෙන් වර්ධනය කිරීමටත් ඇයි අපි සාක් කලාපේ ඉන්න රටවල් වලට මේ වීසා ඇප්ලයි කරන්නේ නැතුව එන්න බැරි? එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු කාලේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ කාලේ අපි මේක ලිහිල් කරා. ඒකෙන් සංචාර කර්මාන්තය මෙහාට දියුණු වෙන්න පටන් ගත්තා. ඇයි මෙවැනි අවස්ථාවක් ඇති කරන්නේ නැත්තේ? ඔබතුමා ඇයි වීසා ඉල්ලන්නේ? දැනට බලපවත්වන නීති රීති හා රෙගුලාසි අනුව වීසා අවශ්‍යයි ශ්‍රී ලංකාවේ වැඩ කරන්න. විශේෂයෙන්ම මේ ශ්‍රමිකයන් සාමාන්‍ය පැමිණ සංචාරකයින් නෙවෙයි. ශ්‍රමිකයින් සඳහා වීසා අවශ්‍යයි. ශ්‍රමිකයන්ම ඕනෙක් කෙනෙක්ට. ඒ සම්බන්ධයෙන් දැනට සමහර අවස්ථාවලදී වීසා අපි ලිහිල් කරලා තියෙනවා. ඉතින් ඔබතුමාගේ අදහස අනුව අපි ඒ ගැන කල්පනා කරලා බලලා තවත් ලිහිල් කිරීමට අවශ්‍ය නම් අපිට ලිහිල් කිරීම පිළිබඳව ප්‍රතිපත්තියක් සකස් කරගන්න පුළුවන්. මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය අමතුමනි ඔබතුමා දුන්න උත්තරේ පාවිච්චි කරගෙන මම කියන්න පුළුවන් වන්නේ සාමාන්‍ය වීසා අවශ්‍ය වන්නේ බැරි වෙලාවත් ප්‍රශ්න කරන කාර්යයක්, ස්ත්‍රී දූෂකයෙක්, කුඩුකාරයෙක් මේ වගේ කට්ටිය එන්න තියෙනවා නම් ඒකට වීසා දෙන්නේ නැහැ. නමුත් ඔබතුමාලා ඒ අයට දෙනවා. දැන් මෙහි ඇවිල්ලා රට පුරාම කුඩු බෙදලා වීසා අරන් යාවේ. ඉතින් මේව කරනකොට වීසා දෙනවනම් මොකද්ද මේ වීසා එක තුලින් හොයන්නේ? ගරු නියෝජ්‍ය කතානායකතුමනි යම් පුද්ගලයෙක් ඕනෑම රටකට වීසා බලපත්‍රයක් ඉල්ලුවාම සාමාන්‍යයෙන් ඔහු අපරාධයකට විශේෂ අපරාධකාරයෙක්ද නැද්ද කියන කාරණය පිළිබඳව යම් සෙවී බැලීමක් කරනවා මිසක්
ඔහුගේ අනිකුත් ක්‍රියාකලාපයන් පිළිබඳව සොයා බැලීමක් කරන්නේ නැහැ. ඒක ඕනෑම රටක කෙනෙකුට ඇවිල්ලා එවැනි වැරදි ක්‍රියාවක් කරන්න පුළුවන්. ඉතින් වැරදි ක්‍රියාවක් කරොත් ඒකට දඩුවම් දෙන එක තමයි තියෙන්නේ. ඒ මිසක් මේ කිසිම රටකට යන සංචාරකයින් ෆිල්ටර් කරන ඒ වගේ ක්‍රමයක් මං හිතන්නේ නැහැ ලෝකේ කිසිම රටක නැහැ. මූලික වශයෙන් අර ජාත්‍යන්තර අපරාධ වලට සම්බන්ධ අය තියෙනවා නම් නෑ තහනම් ලැයිස්තු කියලා ලැයිස්තුවක් තියෙනවා. ඒක කොම්පියුටර් එකේ හැම රටකම තියෙනවා. ඉතින් ඒක ඒ බලනවා මිසක් යම් කෙනෙක් ඇවිල්ලා අපරාධයකට හවුල් වුණා කියලා පස්සේ හවුල් වුණා කියලා දැනගත්තාම හරි ඉස්සෙල්ලා හවුල් වෙලා තිබුණා කියලා එයාට වීසා එක දඬ මේ අපිට මේ එවැනි ඥානයක් නැහැනේ මේ පෙර දේවල් දකින්න මේ ඉමිග්‍රේෂන් ඔෆිසර්ස්ලාට. තුන්වෙනි අතුරු ප්‍රශ්නය. මගේ තුන්වෙනි අතුරු ප්‍රශ්නය අමතුමනි මං අහන්නේ ඔබතුමාලා මේ වීසා එක එහෙනම් සල්ලි වලට විකුණන එක විතරක් නෙමෙයි කරන්නේ. මේකෙන් අදහස් කරන්නේ රජයක් වශයෙන් යාව ස්ක්‍රීන් කරනවා හොඳයි කියලා එන්න කියනවා. ඒතර වීසා එක දෙනවා. now දැන් මම එමතුමා අහන්නේ පිටපස්සේ ඉන්න මේ නෙමෙයි අපි අහන්නේ. කරුණාකරලා මේ පාර්ලිමේන්තුවේ මේක විහිළුවක් කරන්න දෙන්න එපා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න නෙමෙයි තියෙන්නේ අංගොඩ වගේ තැනක ඉන්න තියෙන්නේ. එමතුමා ඕනකමින් ඔබතුමාගේ ජේෂ්ඨ අගමැති විය යුතු ඇමතිවරයෙක්ගෙන් මම අහන්නේ කරුණාකරලා මේ අවස්ථාවේදී කුඩු රටේ හැම කොනකම එතනොයිල් එනවා නිකන් වතුර එනවට වැඩිය. හෙරොයින් එනවා එයාක්‍රාෆ්ට් එකෙන් නිකන් මේක නිකන් සම්ප්‍රදාය වගේ. ඉතින් ඒ නිසා ඇමතුමා මෙයාට මොකද කුඩු? එයාගේ මම එනවා. ඔබතුමාත් නිකන් වටෙන් එන්නේ උත්තරේ දෙන්න. ආණ්ඩුවත් මේ වටෙන් ගහලා කුඩුකාරයෝ ගෙන්න ගන්නේ. ආන්න ප්‍රශ්නයක් මේක පෙන්නන්නේ කොහොමද මේ ඉතින් මේ ආණ්ඩුව තුලින් දැන් නිකරුණේ අගමැතිවරට ප්‍රශ්න කරනවා. කරන්නේ නැති අයට. නමුත් කරන අයට මොකද කරනවද? නෑ එතන නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රශ්නේ අහන්නේ එහෙම කරනවා නම් මේ රටේ ඇල්ලුනට පස්සෙ මේ රටේ ඒ රටට ගිහලා අල්ලලා මේ රටට ගෙනාව වීසා නැතුව ආවා. ඇයි ඒව කරන්නේ නැත්තේ? නිකරුණේ එක්කෙනෙක් ඉලක්කය කළා ප්‍රශ්න කරනවා නම් පැහැදිලි ප්‍රශ්නයක් අහන්න. මොකද්ද ඔබතුමාගේ පැහැදිලි ප්‍රශ්නය? මගේ පැහැදිලි ප්‍රශ්නය ඔන්න ඒක එනවා. මම වක්‍රශීලී වෙන ගියේ. තමයි ඍජු වෙනවා. ඔබතුමා අහිංසකව එක්කෙනෙක් දෙනෙක් ඉලක්කය කරන ආණ්ඩුව තුලින්. කවුද අහිංසක එක්කෙනෙක් දෙනෙක් ඉලක්ක කළා තියෙන්නේ? ඔබතුමා නම් කරන්න. මං කිව්වේ අගමැතිතුමා. එක පාටතරේ මෙතෙක් දුර ආරක්ෂා කරපු මේ වගේ වටිනා මිනිස්සෙක් එක පාට දැන් හැම එකම වෙන එළියට දානවා. ඒතර වීසා ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ ඔබතුමා ජනමාධ්‍ය ප්‍රශ්නාංක 7 ගරු ඇලිෂන් මහතා. ප්‍රශ්නාංක 7 ගරු ඇලිෂන්